සිරි දළදා වන්දනාව. ගම්පොළ වික්‍රමබාහු රජුගෙන් පසු පස්වැනි බුවනකබාහු රජු කෝට්ටේ රාජ්‍යත්වයට පත්විය. මෙතුමා රිදී 7,000කින් කරඬුවක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කළේය. පස්වැනි බුවනකබාහු රජුගෙන් පසු කෝට්ටේ රජබවට පත් වූයේ වීරබාහු නම් කුමාරයෙකි. ගම්පොළ නුවර සිට කෝට්ටේ රාජධානියට දළදා වහන්සේ වැඩමවාලන ලද්දේ මෙතුමන් විසිනි. කෝට්ටේ රාජධානියේ ප්‍රබලතම පාලකයා වූයේ සවැනි පරාක්‍රමබාහුය. කෝට්ටේ තුන්මහල් දළදා මාලිගාවක් කරවා දළදා වහන්සේ තැන්පත් කර ස්වර්ණමය කරඬුවක්ද එම කරඬුව තැබීම සඳහා තවත් කරඬු 3ක්ද කරවා ඒ තුල දළදා වහන්සේ වඩා හිඳු වීය. පෘතුගීසීන් පැමිණෙන විට ප්‍රධාන දේශීය පාලන කේන්ද්‍රය කෝට්ටේ වූ අතර ඊට සමාන්තර ලෙස තවත් දේශපාලන බල මධ්‍යස්ථාන කීපයක්ම රට අභ්‍යන්තරයේ දක්නට ලැබුණි. මේ තත්ත්වය තුල පවා කෝට්ටේ පාලකවරුන් තවදුරටත් දළදා පුදසිරිත් හා උරුමය පවත්වා ගනිමින් කටයුතු කරනු දක්නට ලැබුණි. ධර්මපාල රජු කතෝලික ආගමේ බෞතිස්ම ලැබූ පසු කෝට්ටේ රාජ්‍යත් බුදුදහමත් පිරිහීමට ලක්වීම නිසා රාජ්‍ය උරුමයේ සංකේතය වශයෙන් දළදා වහන්සේ ඉතා අනාරක්ෂිත තත්වයකට පත් වූයේය. ඒ වන විට දළදා වහන්සේ භාර දියවඩන නිලමේ තනතුර දැරූ දියවඩන නිලමේතුමා දුටු සිහිනයකින් ප්‍රකාශ වූ පරිදි ඔහු විසින් කෝට්ටේ සිට සීතාවකට දළදා වහන්සේ වැඩම කරවන ලදී. පැවති තත්වය යටතේ කලින් සෝදානම් කොට තිබූ කෘත්‍රිම දළදාව දළදා කරඬුවේ තැන්පත් කොට නියම දළදා වහන්සේ තම කඩුවේ කොපුවේ සඟවාගෙන දියවන්නා ඔයෙන් එතරව සීතාවක රාජධානියට පැමිණ මායාදුන්නේ රජුහට දළදා වහන්සේ භාර දුන්නේය. සීතාවකට දළදා වහන්සේ වැඩම කර වූ පසු එය තැන්පත් කෙරුණේ සබරගමුවේ දෙල්ගමු විහාරයේය. මේ වන විට පැවති විදේශීය ආක්‍රමණික ක්‍රියා හමුවේ මෙතෙක් අගනුවර කේන්ද්‍ර කරගනිමින් සුවිශේෂී මාලිගාවක තැන්පත් කොට ඉටු කරන ලද පුදසිරිත් වලින් තොරව දළදා වහන්සේ ආරක්ෂිතව තැබීමට සිදුවිය. ඒ අනුව එය සබරගමුවේ දෙල්ගමුව විහාරයේ තැන්පත් කොට තැබුවද ඒ උතුම් දළදාව කුරහන් ගලක් තුල සඟවා ආරක්ෂා කිරීමට සිදුවිය. සීතාවක මායාදුන්නේ භාරයේ සබරගමු දෙල්ගමු විහාරයේ තැන්පත් කර තිබූ දළදා වහන්සේට පෘතුගීසීන්ගෙන් සිදුවිය හැකි උවතුරු සලකා දෙල්ගමු විහාරාධිපති වහන්සේ ඇද්දලින් කෘත්‍රිම ධාතුන් 2ක් තනවා එකක් දළදා වැඩ සිටි තැන තැන්පත් කොට අනෙක වීදිය බණ්ඩාරටදී නියම දළදා වහන්සේ ඉනෙහි සඟවාගෙන පලාපත් කලට පැන ගොස් විසූහ. අනතුරුව පළමුවැනි විමල ධර්ම සූරිය රාජ්‍යත්වයට පත් වූ පසු දෙල්ගමු විහාරාධිපති වහන්සේ දළදාව ඒ රජුට භාර දුන්නේය. දළදා වහන්සේ මහනුවරට වැඩම වීමේදී ගල උඩනම් තෙරණුන් වහන්සේ නමකගේ සහයෝගය විමල ධර්ම සූරිය රජුට ලැබුණි. උන්වහන්සේ හිරිපිටියේ නිලමේතුමන් ප්‍රමුඛ ප්‍රධානීන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව දළදා වහන්සේ මහනුවරට වැඩම වූහ. ඉන්පසු දිනපතා වැඳ පුදා ගැනීමටත් වතාවත් කිරීමටත් රජමැදුර ආසන්නයේම දෙමහල් දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කරවීය. පළමු වන විමල ධර්ම සූරිය රජුගෙන් පසු මහනුවර රාජධානියේ රජු බවට ක්‍රිස්තු වර්ෂ 1603 දී සෙනරත් රජු පත්වේ. එම කාල පරිච්ඡේදය දේශපාලන අස්ථාවර භාවය හා පෘතුගීසීන්ගෙන්
නිතර කන්ද උඩරටට ආක්‍රමණ එල්ල වූ අවධියකි. පෘතුගීසීන්ගේ විනාශකාරී ක්‍රියා හේතුවෙන් සෙනරත් රජු විසින් දළදා වහන්සේ වනදුර්ග, ගිරිදුර්ග හා ජලදුර්ග වලින් ගහන 500 රටට වැඩම කරවා එහි ආරක්ෂාව සඳහා සෙබළුන්ද යෙදවූහ. එහිදී මැද මහනුවර විශේෂ දළදා මැදුරක් ඉදිකොට දළදා වහන්සේ එහි තැන්පත් කළ බව දැක්වේ. සෙනරත් රජුගේ අවසාන කාලය දක්වාම දළදා වහන්සේ ආරක්ෂා සහිතව මෙරට වැඩ සිටි බවත් මරණාසන්න වූ රජු සිය පුතුන් අතර රට බෙදීමට කුසපත් අදින ලද්දේ දළදා වහන්සේ ඉදිරිපිට දී බවත් මහා වංශයේ දැක්වේ. පෘතුගීසීන් පළවා හැරීමෙන් පසු දෙවන රාජසිංහ රජු බුද්ධ ශාසනයට විශාල අනුග්‍රහයක් දැක් වූ අතර මැද මහනුවර තැන්පත් කොට තිබූ දළදා වහන්සේ නැවතත් මහනුවරට වැඩමවා පැරණි දළදා මැදුර තිබූ ස්ථානයෙහිම දෙමහල් මන්දිරයක් කරවා එහි තැන්පත් කොට පුද සත්කාර සම්මාන ඉටු කළ බව සඳහන් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ලන්දේසීන් විසින් මහනුවර අල්ලාගත් විට රජු දළදා වහන්සේ සහ සිය පිරිවරත රැගෙන අඟුරන් කෙතට පලා ගියහ. වසරක පමණ දේශපාලන අමුල් වියපුල් සහගත භාවය තුළ සියලු පුද සත්කාර සහිතව අඟුරන් කෙත වැඩ සිටි දළදා වහන්සේ ලන්දේසීන් මහනුවරින් පිටත්ව යාමෙන් පසු නැවත මහනුවරට වැඩම කරවන්නට විය. වර්ෂ 1815 දී උඩරට ගිවිසුම අනුව ශ්‍රී ලාංකේය රාජ වංශාවලිය අවසන් වේ. පසුව ඇතිවන බ්‍රිතාන්‍ය පාලනය නොවිවසූ බෞද්ධයෝ දළදා වහන්සේ පැහැරගෙන පුසුල්පිටිය විහාරයට වැඩම කරවා පුද පූජා පැවැත්වූ බව ඉතිහාස තොරතුරු වලින් සනාථ වේ. ස්වදේශිකයන් විසින් දළදා වහන්සේ පැහැර ගැනීමේ ක්‍රියාවලිය රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් සලකන ලදී. මහනුවර රාජධානියේ අයිතිය සංකේතවත් කළ දළදා වහන්සේ දළදා මාලිගාව කරා වැඩම කරවීම පිණිස බ්‍රිතාන්‍යයන් මහත් පරිශ්‍රමයක් දැරූ බව සඳහන් වේ. ජෝන් ඩොයිලිගේ ලේඛන අනුව ආගමික උත්සව, පුද පූජා ආදී වත්පිළිවෙත් පවත්වාගෙන යාමට සියලු ආධාර උපකාර සලසන බව කියා සිටියත් ආණ්ඩුවේ ආගමික ප්‍රතිපත්තිය දෙස බැලූ විට එය අර්ථාන්විත නොවන බව පැහැදිලි වේ. නමුත් දළදා වහන්සේ ඔවුනට අහිමි වීම ගැන ඔවුන් බලවත්සේ කම්පනයට පත්ව සිටි බව පැහැදිලි වේ. මේ අනුව දළදා වහන්සේ නැවත වැඩමවීමෙහි කාර්යය ඉතා උනන්දුවෙන් සිදු කිරීම උදෙසා බ්‍රිතාන්‍යයන් පියවරගත් ආකාරයක් දැකගත හැකි වේ. වර්ෂ 1818 වසර ලංකා ඉතිහාසයේ තීරණාත්මක වසරක් වශයෙන් හඳුනාගත හැකි වේ. එනම් 1815 දී උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන් වෙත සිංහල ජාතියේ උරුමය පවරා දීමෙන් අනතුරුව 1818 දී බ්‍රිතාන්‍ය විරෝධී සිංහල විමුක්ති සටන් උඩරට ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමයි. මොවුන්ගේ එක් අභිප්‍රායක් වූයේ ඉංග්‍රීසීන්ගෙන් දළදාවේ අයිතිය ලබා ගැනීමයි. ඒ අනුව බ්‍රිතාන්‍යයන් යටතේ දැඩි ආරක්ෂා සහිතව තැන්පත් කොට තිබූ දළදා වහන්සේ මොනරවිල කැප්පැටිපොළ දිසාවේගේ උපකාරයෙන් ලබා ගැනීමට මෙකී සිංහල නායකයින්ට හැකිවිය. පසුව සිංහලයේ නිදහස් දජය යටතේ රාජාභිෂේකය ලැබූ ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය මත හංගුරන්කෙත රජමහා විහාරයේදී ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට මොවුහු
කටයුතු කළහ. අඟුරන් කෙතදී පැවැත් වූ බව සඳහන් වන දළදා ප්‍රදර්ශනය දේශීය ජනයාගේ සොම්නසටත් බ්‍රිතාන්‍ය ජනයාගේ දුම්නසටත් හේතු විය. පසුව මාතලේ ප්‍රදේශයේදී බ්‍රිතාන්‍යයෝ විසින් මහත් පරිශ්‍රමයක් යොදා දළදා වහන්සේ සොයාගත්හ. එහිදී දළදා වහන්සේ උදෙසා විශේෂ ආරක්ෂාවක් සහිතව භාරකරුවෙකු ලෙස බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු පත් කරනු ලැබීය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව බෞද්ධ චාරිත්‍රවලට නැඹුරුව දළදා වහන්සේට උපහාර පැවැත්වීම බොහෝ බ්‍රිතාන්‍යයන්ගේ නොරිස්සුමට ලක්විය. ඒ නිසා ඔවුහු බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මේ පිළිබඳ පැමිණිලි කළහ. මෙම තත්ත්වය යටතේ බ්‍රිතාන්‍යයන්ගෙන් ඇති වූ නොසන්සුන්තා මැද්දේ දළදා වහන්සේ සිංහල පක්ෂයට බාර දීමට 1846 දී ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු ආරම්භ කරන ලදී. 1853 දී නිල වශයෙන් සිංහලුන් වෙත දළදාවෙහි හිමිකාරීත්වය පවරා දීමත් සමග දියවඩන නිලමේ තනතුර වගකීම් සහිත තනතුරක් බවට පත්විය. අස්ගිරි මල්වතු උභය මහා විහාරීය මාහිමිපාණන් වහන්සේලා යටතේ දළදා මාලිගාවේ චංචල හා නිශ්චල දේපල මෙන්ම වතාවත් පිළිවෙත් පැවැත්වීම සහ රාජකාරි ඉටු කිරීම දියවඩන නිලමේ තනතුරට පැවරුණි. රාජ්‍යත්වය හා බෞද්ධාගමේ සංකේතයක් වන දළදා වහන්සේ විජයෙහි ඉහතකී සම්ප්‍රදාය මේ වනතෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. දැනට සෙංකඩගල මහනුවර දක්නට ඇත්තේ මුලින්ම දෙවැනි විමල ධර්මසූරිය රජු තැන වූ පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් දෙමහල් කොට ප්‍රතිසංස්කරණය කර වූ දළදා මැදුර බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ඒත් සුළු පූජාවලිය නැමැති ග්‍රන්ථය සඳහන් කරන්නේ ඊට පසු කාලයකදී රජ වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුද අලුතින් දළදා මාලිගාවක් ඉදි කළ බවයි. සිරි දළදා වන්දනාව දළදා ගමන් මඟ